ඇයි ඔයා ඒක බිම දැම්මේ? ඒක කුණු ගොඩක්. දැන් ඔයා මෙහෙම හැමතැනම කුණු දැම්මම පරිසරය අපිරිසිදු වෙනවනේ. දැන් ඉතින් මම ඕක ගෙදර අරන් ගිහලා අපේ ගෙදර දාන්න කුණු ඩස්බින් එකකුත් නැහැ. මෙතනම දාලා යනවා. ඉතින් ඔයා මේක අරන් ගිහලා ඉස්සරහ දින කුණු ඩස්බින් එකට දාන්න පුළුවන්. මොකද්ද ළමයි මේ පාර මැද නැතිලා තියෙන කතාව? නෑ සර්, ඔද්ද මේ කුණු කොලයක් අරන් බිමට දැම්මා. අන්න ඒක නම් වැරදි ළමයි. අපි මේ වගේ කුණු දැමීමෙන් අපේ පරිසරයත් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේම ලෙඩ රෝගත් පැතිරෙනවා වෙඩි. නෑ සර්, මං ඔදිතට කිව්වා මේ කොලේ අරන් ගිහලා කුණු ඩස්බින් එකට දාන්න කියලා. හරි ළමයි. දැන් ඒකට කමන්න මේක අරන් කුණු බක් කියලා දාන්න. සමාව වෙන්න සර්. මම වැරද්ද තේරුම් ගත්තා. අපි ඔක්කොම එකතු වෙලා මේ අපේ පරිසරය ආරක්ෂා කරගන්න. හරි ළමයි අපි ඉවතලා ප්ලාස්ටික් මෙන්න මේ වගේ එකකට දාන්න ඕනේ. හැමෝම එකතු වෙලා අපේ පරිසරය ආරක්ෂා කරගනිමු. Good day everyone. We come to this beautiful place to enjoy its beautiful environment and natural beauty. It is the responsibility and duty of all of us as tourists to preserve that beauty for future generations. Therefore, we kindly request that you do not throw your used plastic bottles, food packaging and other waste into the surrounding environment, but only dispose of it in the garbage containers designated for that purpose. Let's protect the environment, let's protect nature. Thank you very much for your support. සුබ දවසක් ශ්‍රී ලංකාවාසී ඔබ සැමට ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වැලිගම පොල්ලත්ත ප්‍රදේශය ආවරණය වන පරිදි පිරිසිදු ශ්‍රී ලංකාවක් හරිතවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණින් අපි මේ ව්‍යාපෘතිය පටන් අරගෙන ක්‍රියාත්මක කරමින් තියෙන මොහොතක සෑම ප්‍රදේශයකටම මේ වගේ බයිසිකලයක් දීලා මේ ප්ලාස්ටික් බඩු එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන අතර අපි ඉල්ලා සිටිනවා මේ පොල්ලත්ත සංචාරක කර්මාන්තයේ යෙදෙන සහ නිවාසවල මේ ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන අයගෙන් මින්පසු මේවා මහා මාර්ග වලට සහ ඉඩ කඩන් වලට විසි කරන්නේ නැතුව මේ පහත වීඩියෝවේ සඳහන් අංකයට කතා කරලා මේ ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බාර දීලා මේ අපි ගන්නා වෑයමට උත්සාහයට සහයෝගයක් ලබා දීලා පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනගා ගන්න අපි සියලු දෙනාම කැපවෙමු කියන යෝජනාව සහ ඉල්ලීම සිදු කරන මේ අවස්ථාවේ